ශ්‍රී ලාංකීය නව රූ රැජින මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2025 පසුගිය 4 වෙනිදා ප්‍රකාශයට පත් කෙරුණා. ඒ අනුව නව ජයග්‍රාහිකාව ලෙසින් කිරුළු පැලදියේ ප්‍රතිභා ලියනාරච්චි විසිනි. පෙර ජයග්‍රාහිකා වූ අනුති ගුණසේකරගේ අතින් ප්‍රතිභාගේ හිස කිරුළු පැලඳවනු ලැබුවා. ඇය මීළඟ ලෝක රූ රැජින තරගයේදී මිස් වර්ල්ඩ් 2026 ශ්‍රී ලංකාව නියෝජනය කරනු ඇත. එලෙස ලෝක වේදිකාවේ ලංකාව නියෝජනය කිරීමට නියමිත රූමතිය වෙනුවෙන් හිටපු රූ රැජින අනුදි තබන ලද සටහනයි මේ. 2024 ජුලි 29 වන දින මම 5 වන තරගකාරිය ලෙස මෙම වේදිකාවට පිවිසි අතර ලෝක ශ්‍රී ලංකා රූ රැජින 2024 ලෙස මම මේ වේදිකාවෙන් පිටව යනවා. ඒ පිටව යන්නේ ලෝකයේ දිනන ගමනක් අරඹන බලාපොරොත්තුවෙන්. නමුත් මට දැන් හිතෙන්නේ මගේ මුළු ලෝකයම හැමදාම තිබුණේ මගේ ළඟමයි කියලා. ඔබේ ශ්‍රී ලංකා රූ රැජින වීම මගේ ජීවිතේ මා ලැබූ වඩාත්ම ගෞරවනීය දෙයයි. මේ රට මගේ ජනතාව නියෝජනය කිරීම වෙනත් රටවල් 108ක් අතර අපගේ සිංහ කොඩිය එසවීම කවදාවත් කිසි විටක සමාන කර නොහැකි හැඟීමක්. මම මේ සියල්ල කරන අතරතුර ඔබ මා වටා එක්රොක් වුණා. මම හැමෝගෙම දියණියක්, හැමෝගෙම සහෝදරියක් බවට පත් වුණා. ඒ ආදරය කෙනෙක්ට පහසුවෙන් ලබාගත හැකි දෙයක් යයි මම සිතන්නේ නැහැ. ඔයාලා හැමෝම මං වෙනුවෙන් යාඥා කළා. මට සහයෝගය දුන්නා. වයස, ස්ත්‍රී පුරුෂ භාවය, ජාතිය, ආගම නොසලකා මම වෙනුවෙන් පෙනී සිටියා. අපේ රට ගොඩක් දේවල් නිලදරාගෙන තියෙනවා. නමුත් අපි බලාපොරොත්තුව දකින හැම වෙලාවෙම අපේ මිනිස්සු දීප්තිමත්ව hina වෙනවා කියලා මම හිතනවා. මොකද අපි දන්නවා සමහර වෙලාවට අපිට තියෙන්නේ බලාපොරොත්තුව විතරයි කියලා. ඔයාලා හැමෝම මා වටා රැස් වුණේ ඒ බලාපොරොත්තුව නිසා කියලා මම හිතනවා. ඔයාලා මා වෙනුවෙන් කළ හැම දෙයකටම ඇතිතරම් ස්තුති කරන්නේ කොහොමද කියලා මම දන්නේ නැහැ. නමුත් මට සහයෝගය දැක්වූ සියලු දෙනාටමත් මට වැරදි අඩුපාඩු කියා දුන් අයටත් මම හිස නමා ආචාර කරනවා. ඊළඟ ශ්‍රී ලංකා රූ රැජින බවට පත්වන ඒ සුන්දර යුවතියට මාගේ ආදරණීය ප්‍රතිභා. මෙම ඔටුන්න ඔබට වේදිකාවක් ලබා දුන්නත් ඒකට අර්ථයක් ලබා දෙන්නේ ඔබේ හදවතයි. ඔබ මිලියන ගණනකගේ සිහින රැගෙන යන බව කිසිම වෙලාවක අමතක කරන්න එපා. මම මේ කිරුළ දැඩි වගකීමකින් දරාගෙන හිටියා. දැන් මම එය ආදරෙන් ඔබට බාර දෙනවා. 2026 වසරේ ලෝක රූ රැජින තරගය පැවැත්වෙන්නේ එහි 73 වන සංස්කරණය ලෙසයි. එහිදී වත්මන් ලෝක රූ රැජින තායිලන්තය විසින් නව අනුප්‍රාප්තිකයාට කිරුළු පළඳවනු ඇත.